කොරියානුවන්ගේ ශක්තිමත්ම රහස් ආහාරය සම්ගේතන්. අද අපි කතා කරන්න යන්නේ කොරියාවේ ඉතාම ජනප්‍රිය සෞඛ්‍යයට හිතකර විශේෂ ආහාරයක් ගැනයි. ඒ තමයි සම්ගේතන්. ඇත්තට මේක ආහාරයක් කිව්වට විශේෂ චිකන් සුප් එකක්. කොරියානුවන් මේක විශේෂයෙන්ම රස්නේ කාලෙදි තමයි වැඩිපුර ආහාරයට ගන්න. සම්ගේතන් කියලා කියන්නේ කුඩා ප්‍රමාණයේ සම්පූර්ණ කුකුලෙක් ඇතුළත හාල්, ජින්සෙන්, සුදුලූණු, රතු රටඉඳි වර්ග සහ තවත් ඖෂධීය ද්‍රව්‍ය දාලා දිගටම උණු කරලා හදන සුප් එකක්. මේක කොරියානුවන් ශක්තිය ලබා දෙන ආහාරයක් කියලා සලකනවා. කොරියාවේ ඍතු 4 අතරින් වඩාත් රස්නෙම කාලය වන යොරම් එක. එහෙමත් නැත්නම් ග්‍රීස්ම කාලයේ රස්නේ වැඩිම දවසට ගොඩක් කොරියානුවන් මේ සම්ගේතන් ආහාරයට ගන්නවා. ඔවුන් විශ්වාස කරනවා රස්නේ දවස්වලට හීනවන ශරීර ශක්තිය මේ රස්නේ සුප් එක ආහාරයට ගැනීම මගින් නැවත ශරීරයට ලැබෙනවා කියලා. ඒ නිසාම මේක සාමාන්‍ය සුප් එකක් නෙවෙයි, සංස්කෘතියත් එක්ක බැඳිච්ච විශේෂ ආහාරයක්. සම්ගේතන් වල රසය සාමාන්‍ය චිකන් සුප් එකකට වඩා ටිකක් ගැඹුරුයි. ජින්සෙන් නිසා ටිකක් ඖෂධීය රසයකුත් වෙනවා. හැබැයි බොහෝ දෙනා මේක සෞඛ්‍යයට හොඳ නිසා ආසාවෙන් ආහාරයට ගන්නවා. කොරියානුවන් විශ්වාස කරන විදිහට සම්ගේතන් ශරීර ශක්තිය වැඩි කරනවා, අසනීප අවස්ථාවලදී ශරීරයට ශක්තිය ලබා දෙනවා සහ ප්‍රතිශක්තියට ඉතාමත් හොඳ වෙනවා. විශේෂයෙන්ම ජින්සෙන් නිසා මේක හෙල්ත් ෆුඩ් එකක් විදිහට ප්‍රසිද්ධයි. දැනට කොරියාවෙන් පිටත් බොහෝ රටවල සම්ගේතන් ජනප්‍රිය වෙලා තියෙනවා. K-drama සහ කොරියන් ෆුඩ් කල්චර් නිසා ගොඩක් අය මේක try කරන්න පටන්ගෙන තියෙනවා. ඉතින් අද අපි කොරියාවේ famous health food එකක් වෙන සම්ගේතන් ගැන දැනගත්තා. ඉතින් අද අපි කොරියාවේ famous health food එකක් වෙන සම්ගේතන් ගැන දැනගත්තා. ඔයාලට තවත් මේ වගේ රසවත් කොරියන් කල්චර් සහ කොරියන් ෆුඩ් ගැන දැනගන්න ඕනේ නම් page එක like කරන්න, follow කරන්න, channel එක subscribe කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඔයාලට සම්ගේතන් try කරපු කෙනෙක් නම් අත්දැකීම් comment එකක් දාගෙන යන්න.